ජේසුනි ලන් වෙන්න. ජේසුපේටයි ඔබට සුබ දවසක්. කිතුගේ මැදුරෙන් අද දවසේ අපි කතා කිරීමට යන සාන්තුවර චරිතය ඉතාමත් වැදගත් වගේම ඔබ මින් පෙර ගොඩක් අසා නැති සාන්තුවරේ. ඒ තමයි ශාන්ත ඉසිඩෝර් මුනිතුමා. මෙතුමා කවුද? මෙතුමා කුමක් සඳහාද කැප කර තිබෙන්නේ? කිතුගේ මැදුරෙන් අද අපි කතා කිරීමට යන්නේ ඒ සම්බන්ධවයි. රැඳී ඉන්න අපිත් එක්ක. ඒ වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම දන්නේ නැති කෙනෙක්ට අලුත් දේවල් දැන ගැනීමට අපේ channel එක share කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එකතු වෙන්න කිතුගේ මැදුරත් සමග. මිත්‍රවරුනි, කවුද මේ ශාන්ත ඉසිඩෝර් මුනිතුමා කියන්නේ? අපේ ගොවිතැන් වගාවන් පාළු වෙද්දී ඒ වගේම භූමියේ ඇති දෝෂත් එක්ක ඒ වගේම ඊටමත් ලොකු ඉඩෝරයකට අහු වුණාම අපි යදින්න ඕනේ ඊටමත් වැදගත් සාන්තුවරයෙක් තමයි ශාන්ත ඉසිඩෝර් මුනිතුමා. මෙතුමාව කැප කර තිබෙන්නේ මම මුලින් කිව්ව මේ වගේ දේවල් සඳහායි. ඉතින් එතුමාගේ ජීවිත කතාව ගැන අපි දැන් බලමු. සුද්දෝ ඉසිඩෝර් මුනිතුමා උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1070 දී ස්පාඤ්ඤේ මැඩ්‍රිඩ් ප්‍රදේශයේ. එතුමා දුප්පත් ගොවි පවුලකින් උපත ලැබූ පුද්ගලයෙක්. ඔහුගේ දෙමව්පියන් ඉතා සරල වගේම දේව භක්තිකයන් වුණා. ඒ වගේම ඔහුගේ දෙමව්පියනුත් ගොවියන් වුණා. සුදෝ ඉසිඩෝර් මුනිතුමා කුඩා කාලයේ සිටම දෙවියන්ට බය සහ ආදරය ඇතිව ජීවත් වුණු පුද්ගලයෙක්. ඉතින් එතුමාගේ නම ඉසිඩෝර් ලෙස හඳුන්වන්නේ ගොවිතැන හා පාරිසරික ජීවිතයට සමීප ජීවිතයක් ගත කළ නිසායි. සුදෝ ඉසිඩෝර් මුනිතුමා කුඩා වියේදී මහත් දේව භක්තිකයෙක් වුණා. ඔහු පාසල් ගොස් නොසිටියත් ජීවිතය තුළ දිවැන් වහන්සේව ඉතාමත් විශ්වාස කළපු පුද්ගලයෙක් වුණා. ඔහු සෑම දිනකම උදෑසන පල්ලියට ගොස් යාඥා කිරීමෙන් පසුවයි තමන්ගේ වැඩ ආරම්භ කළේ. තම දෙමව්පියන්ට ගොවිතැනේදී උදව් කරමින් සරල හා සත්‍යවාදී ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. තරුණ වියේදී සුදෝ ඉසිඩෝර් මුනිතුමා ගොවියෙකු ලෙස වැඩ ආරම්භ කළා. ඔහුගේ ජීවිතයේ විශේෂත්වය වුණේ වැඩට යාමට පෙර යාඥාව, දුප්පත් අයට උදව් කිරීම, දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීම. ඔහු වැඩ කරන අතරතුරත් යාඥා කිරීම නිසා සමහරු එතුමාට චෝදනා කළා. ඒ තමයි වැඩ නොකරනවා කියලා. නමුත් එවිට සිදුවී විස්මිත දෙයක්. සුදෝ ඉසිඩෝර් මුනිතුමාගේ ජීවිතයේ මූලික අරමුණ වුණේ දෙවියන්ට සේවය කිරීම, සරල ජීවිතයක් ගත කිරීම, අන් අයට ආදරය කිරීම. ඔහු විවාහ වූයේ මරියාද තොරබියා නම් භක්තිමත් කාන්තාවක් සමගයි. ඇයද පසුව සාන්තුවරියක් ලෙස සැලකෙනවා. අපි ඒ ගැන අනිවාර්යෙන්ම ඔබට ඉදිරියේදී වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඔවුන් දෙදෙනාම දුප්පත් අයට ආහාර දීම, දෙවියන්ට කැප වූ ජීවිතයක් ගත කිරීම යන කරුණු තුලින් සමාජයට ඉතාමත් ආදර්ශමත් පුද්ගලයන් වුණා. මිත්‍රවරුනි, අපි කලින් කිව්වා වගේම සුදෝ ඉසිඩෝර් මුනිතුමා වැඩ කරන අවස්ථාවෙත් දෙවියන් වහන්සේට යාඥා කරපු පුද්ගලයෙක්. එවිට එතනදී එතුමාට අන් අය චෝදනා කළේ එතුමා වැඩ නොකරන බවයි. දවසක් සුදෝ ඉසිඩෝර් මුනිතුමාගේ ස්වාමියා පරීක්ෂාවක් කරනවා. ඒ තමයි සුදෝ ඉසිඩෝර් මුනිතුමාව වැඩට වඩා යාඥාවට කාලය ගත කරන බව චෝදනාව ඔහුට ලැබුණු විගස ඔහුගේ ස්වාමියා ඔහු පරීක්ෂා කරනවා. එතනදී ස්වාමියා දකින්නේ මහ පුදුම සහගත දෙයක්. ඒ තමයි සුදෝ ඉසිඩෝර් මුනිතුමා යාඥා කරන අතර දූතයන් දෙදෙනෙක් එහි ගොවිතැන් කරමින් සිටිනවා. මෙය ඔහුගේ ශුද්ධවන්ත ජීවිතය පිළිබඳව පැහැදිලි සංඥාවක් වුණා. සහෝදරවරුනි, ඒ වගේම එක් දිනක් සුදෝ ඉසිඩෝර් මුනිතුමාගේ ස්වාමියාට ජලය අවශ්‍ය වුණා. එතනදී සුදෝ ඉසිඩෝර් මුනිතුමා යාඥා කරමින් බිමට ගහන විට ඒ මොහොතේම බිමින් ජල උල්පතක් පිට වුණා. සියලු දෙනාටම ජලය ලැබුණා. මේ එතුමාගේ ජීවිතයේ ඉතාමත් වැදගත් ප්‍රාතිහාරයක් වුණා. ඒ වගේම මිත්‍රවරුනි, එතුමාගේ තවත් ප්‍රාතිහාරයක් තමයි ඉසිඩෝර් මුනිතුමාගේ තමන් ළඟ තිබූ සුළු ආහාර පවා දුප්පත් අයට බෙදා දුන් පුද්ගලයෙක්.
නමුත් දවසක් අద్භූත ලෙස එම ආහාර කිසිදා අවසන් නොවන සහ හැමෝටම ප්‍රමාණවත් විදිහේ ආහාර ප්‍රමාණයක් ලැබුණා. මෙය කෙසේ වුණාද කියන්නවත් ගම්මුන්ට අදහගතවත් නොහැකි වුණා. ඒ වගේම සහෝදරනි, මේ ප්‍රාතිහාර්යයත් එතුමාගේ ප්‍රසිද්ධ ප්‍රාතිහාර්යයක්. ඒ තමයි එතුමා මිය ගිය පසු ඔහුගේ නාමයෙන් යාඥා කළ විට රෝග සුවවීම, වියලි කාලවලදී වැසි ලැබීම වැනි බොහෝම ප්‍රාතිහාර්ය සිදු වී තිබෙනවා. ඉතින් අපිත් ඉන්නේ නියඟයක නම් අනිවාර්යයෙන්ම අපි මතක් කළ යුතුම සාන්තුවරයෙක් තමයි ශුදෝව් ඉසිඩෝර් මුනිතුමා කියන්නේ. ඉතින් ශාන්ත ඉසිඩෝර් මුනිතුමා ක්‍රිස්තු වර්ෂ 1130 දී පමණ මිය යනවා. ඔහුගේ සරල ජීවිතය සහ විශ්වාසය නිසා ගොවීන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙස ශුදෝව් ඉසිඩෝර් මුනිතුමා නම් කෙරෙනවා. ඒ වගේම 1622 දී ශාන්තුවරයෙකු ලෙසත් එතුමාව පත් කරනවා. ඉතින් මිත්‍රවරුනි, අවසාන පණිවිඩය ලෙස ශාන්ත ඉසිඩෝර් මුනිතුමාගෙන් අපට ලබාගත හැකි විශාලම පණිවිඩය තමයි වැඩ අතර උවද දෙවියන් අමතක නොකළ යුතු බවත්, සරල ජීවිතය තුළ ශුද්ධවන්ත ජීවිතයකට යා හැකි බවත්, දුප්පත් අයට උදව් කිරීම දෙවියන් වහන්සේට සේවය කිරීමක් බවත් අනිවාර්යෙන් එතුමාගේ ජීවිත කතාවේ වැදගත් පණිවිඩයක් වෙනවා. දෙවියන්ට විශ්වාසයෙන් ජීවත් වූවන්ගේ ජීවිතය කිසිදා නිෂ්ඵල නොවේ. ඒ එතුමාගේ වදනයි. ඉතින් මිත්‍රවරුනි, ශුදෝව් ඉසිඩෝර් මුනිතුමාගේ ජීවිත කතාව ඒ අයුරින් මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් මිත්‍රවරුනි, කිතුගී මැදුරෙන් තවත් ඉදිරියේදී සාන්තුවර කතාවක් සමගින් ඔබත් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. දෙවියන් වහන්සේගේ ආරක්ෂාව, රැකවරණය, මැදිහත්කම තුළ ඔබ කරන කියන සීලම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි. ජේසුනි